කොහොමද යාළුවනේ අපි අද බලමු කොහොමද පෘථුවිය නිර්මාණය වුණේ කියලා. එහෙනම් ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ දිගටම රැඳිලා ඉන්න. මේ විශ්වය ඉස්සෙල්ලාම බලමු අපි ජීවත් වෙන්නේ මොන ග්‍රහලෝකෙද කියලා. අපි ජීවත් වෙන්නේ පෘථුවිය කියලා ග්‍රහලෝකෙක. ඒ ග්‍රහලෝකයේ සෞරග්‍රහ මණ්ඩලයේ බුද්ධ සිකුරු පෘථුවි. ඒ කියන්නේ තුන්වෙනියට තමයි පෘථුවි කියන ග්‍රහලෝකය තියෙන්නේ. මේ පෘථුවිය නිර්මාණය වෙලා තියෙන්නේ දැනට අවුරුදු මිලියන 4540කට පමණ පෙරය. මෙම ග්‍රහලෝකයේ පමණයි අපට ජීවත් වීමට සුදුසු වටපිටාවක් තිබෙන්නේ. එම නිසා මෙම ග්‍රහලෝකයේ පමණයි මිනිසුන් වාසය කරන්නේ. දැන් ඕගොල්ලෝ බලන්න ඇති මේ පෘථුවිය කියන ග්‍රහලෝකය හැදුනේ කොහොමද කියලා. අපි ඒ ගැන දැන් කතා කරමු. මේ පෘථුවිය කියන ග්‍රහලෝකය හැදිලා තියෙන්නේ දූවිලි වලාවක් නැත්තම් නිහාරිකාවක් යන එකකින්. එය අපි ඉංග්‍රීසියෙන් නෙබියුලා කියලා හඳුන්වනවා. මෙම පෘථුවියේ මැද කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000ක් පමණ වෙනවා. ජලය නටන උෂ්ණත්වය වෙන්නේ සෙල්සියස් අංශක 100ක්. ඕගොල්ලන්ට ඒ දෙයින් හිතා ගන්න පුළුවන් පෘථුවියේ මැද කොටසේ උෂ්ණත්වය කොපමණද කියලා. හොඳයි යාළුවනේ. අතට මගේ වීඩියෝ එක ඉවරයි. ඕගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඕගොල්ලන්ගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ විශ්වය